එක්ක කතා කරන්න ආවේ UAE වල ලොජිස්ටික් කරපු අයට ජොබ් එකක් හොයාගන්න ලේසිද? ඒ වගේම හොයාගන්න තියෙන ක්‍රම මොනවද සහ මම ජොබ් එක හොයාගත්ත විදිහ කොහොමද කියන එක ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් ඇත්තටම මම UAE වලට ආවේ විසිට් වීසා වලින්. මම මාස 3ක විසිට් වීසා එකක් ගහගෙන මම තනියම නෙමෙයි මයි මගේ හස්බන්ඩ්ගේ දෙන්නම අපි දෙන්නම විසිට් වීසා ගහගෙන UAE වලට ආවා. ඇවිල්ලා ඉවර වෙලා අපි දෙන්නට මාස 2ක් යනකම් ජොබ් එකක් හොයාගන්න බැරි වුණා. මෙහි අපි ජොබ් ඉන්ටර්විව් වලට ගියා. සමහර ඉන්ටර්විව් පේක් ඉන්ටර්විව් තියෙනවා. ඉතින් සමහරක් ඉන්ටර්විව් වලට යන්න බැරි වුණා. සමහරක් ඒවට ගියා. හැබැයි අපි දෙන්නට මාස 2ක් ඇතුළත ජොබ් එක හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ අපිට මෙහි රූල් එකට අනුව මාස 2කින් පස්සේ අනිවාර්යෙන් අපි යන්න ඕනේ. මොකද අපේ වීසා එක ඉවරයිනේ. එතකොට අපිට වීසා එක ආපහු දික් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ කන්ට්‍රි එකෙන් එක්සිට් වෙන්න ඕනේ. ඒ නිසා අපි දෙන්නගේ පළවෙනි වීසා එක ඉවර වුණ ගමන්, ඒ කියන්නේ මාස 2ක වීසා එක ඉවර වුණ ගමන් අපි දෙන්න ඕමාන් වලට යනවා. ඕමාන් වලට ගිහින් ඉවර වෙලා ආය අපි අලුත් වීසා එක වැදුනට පස්සේ අපි දෙන්න ආය UAE වලට එනවා. ඒ ඇවිල්ලා මාසයක් වගේ කාලයක් ඇතුළත අපි දෙන්නගේ ජොබ් එක හොයාගන්න පුළුවන් වුණා ලොජිස්ටික් ෆීල්ඩ් එකෙන්මයි. මගේ හස්බන්ඩ්ටත් ලොජිස්ටික් කම්පැනි එකේ යට ජොබ් එක හම්බුණා. ඒ වගේම මටත් ඒ විදිහටම හොයාගන්න පුළුවන් වුණා. ඉතින් අපිට මාස 2ක් යනකම් හොයාගන්න බැරි වුණා. ඒ නිසා විසිට් වීසා එන එක පොඩි රිස්ක් එකක් තියෙනවා. මේ දවස්වල නම් විසිට් වීසා වලට පොඩි කේස් එකක් ගිහින් තියෙනවා. ඒක තාම අප්ඩේට් වෙලා නැහැ. අප්ඩේට් වුණාම මම ඔයාලට කියන්නම්. ඒ වගේම විසිට් වීසා එන්න නැතුව කෙලින්ම ජොබ් එකට ඇප්ලයි කරලා ආපු අයත් මෙහි ඉන්නවා. ඒ විදිහටත් ඔයාට ජොබ් එක හොයාගන්න පුළුවන්. එක්ස්පීරියන්ස් ක්වොලිෆිකේෂන් එක තියෙන කෙනෙක් නම් ඔයා පොඩ්ඩක් try කරලා බලන්න. මම ඔයාට වෙබ්සයිට් වගේක් දාන්නම්. ඒ වෙබ්සයිට් හරහා ඔයා ඇප්ලයි කරන්න. ඔයාගේ ලක් එකක් තිබ්බොත් ඒ විදිහටත් එන්න පුළුවන්. මොකද එහෙම අපොයත් ගොඩක් මෙහි ඉන්නවා ඩිරෙක්ට්ම ජොබ් එකට. ඊට අමතරව මට මොකක්ම හරි ජොබ් වේකන්සියක් මම දැක්කොත් මොකක් හරි එහෙම මට පෝස්ට් කරලා තියෙන එකක් අහු වුණොත් මම අපේ WhatsApp channel එකට ඒක දාන්නම්. ඔයත් UAE වල work කරන්න එන්න කැමති කෙනෙක් නම් මම ඔයාලට කියපු වෙබ්සයිට් හරහා ඇප්ලයි කරන්න. ඒ වගේම CV එක දානකොට CV එකට අපේ ලංකාවේ ෆෝමැට් එක හරියන්නේ නැහැ. මොකද අපි ලංකාවේදී CV හදනකොට එක එක විදියට හරි ලස්සනට හදනවනේ. ඒ ෆෝමැට් එක මෙහෙට හරියන්නේ නැහැ. CV ෆෝමැට් එක ගැන මම ඔයාලට වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් මෙහි ඇවිල්ලා ජොබ් එකක් කරන්න ඩිරෙක්ට් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මම අර දාපු වෙබ්සයිට් හරහා. ඒක නිසා ඔයාලා ඒක try කරලා බලන්න.